ඒක මම මේ මට දැන් මේ ඇහැ ගැටුණු නිසා මං කිව්වේ. ඊටත් වඩා මට මේ කියන්න උනා මිතුරුනේ අද දවසේ මේ ගුරු කටකේ ඉන්න ක්ලයන්ට්ලා දෙන්නගේ කේන්දරේ බැලුවා. දෙන්නෙක්ගෙන ගොඩක් උන්ගේ බලලා තිනවා මේ විශේෂයෙන් අවුට්ස්ටෑන්ඩින් අය මේ කැනඩාවේ මේ මහත්මයක් ඉන්නවා. එතුමිය මගේ ගොඩාක් මට ක්ලයන්ට්ලා හොයලා දුන්නු කෙනෙක්. මේ කැනඩාවේ පාකිස්තාන් ජාතිකයෝ පවා මගේ කේන්දරේ බලා ගන්න එතුමිය නිසා. ඒ නිසා එතුමියට හරි මේ පුතවේදීත්වය පළ කරන එතුමිය උමන්දාවේ මහාන වෙන්න ඉන්නේ. එතුමියගේ කේන්දරේ මං කරන්න මට පොඩි කැමැත්තක් තිබුණා. කොහෙද ඒ කේන්දරේ? 79 මැයි 26. උරු කටගේ උච්චයි කටක ලග්නේ. ඉතින් මෙන්න මේ කේන්දරේ එතුමියගේ කේන්දරේ එතුමියට මේ මෑත කාලේ ජීවිතේ ගොඩක් අරුබුද වලට මුහුණ දුන්නා. හැබැයි එතුමියගේ මේ පූර්ණ කාලසරප යෝගයක් තියෙනවා කේන්දරේ. රාහු කනවා. ඉතින් මෙතුමියට ගුරු මහදසාව ගියේ. ඊට කලින් රාහු. හරි? රාහු මහදසේ දැන් ගුරු මහදසාව ගියේ අවුරුදු 32 ඉඳන් අවුරුදු 46යි. දැන් යන්නේ ගුරුගේ රාහු. කාලසරප යෝගයට සම්බන්ධ රාහු. කාලසරප යෝගයක් තියෙනවා නම් රාහු දසාව අම්මට ඒ කියන්නේ හතර මේ ජීවිතේ හරිම ප්‍රශ්න දෙනවා. ඔක තමයි තියෙන්නේ. මෙයාගේ කාලසරප යෝගෙත් අගුණ විදිහට තියෙන්නේ. රාහු කනව ග්‍රහයෝ ටික. අනිත් ග්‍රහයෝ මිත්‍රනේ බලන්න ගුරු සඳු රවි බුධ ශනි ඔක්කොම යන්නේ වාමාවර්තව. රාහු යන්නේ දක්ෂිනාවර්තව. ඒතර රාහු ඔක්කොම ග්‍රහයෝ ගිලිනෝ. ඒතර ඔය කාලසර්ප යෝග තියෙනුන්ගේ රාහු දසාව අන්තිම අගුණයි. ඕක මේ මට මතක උපාලි සරුත් ඒ කාලේ වීඩියෝ දාලා කිව්වා හිච්චිකා මේ අවුරුදු ගානකට කලින් රාහු විජිතරෝහණ පවා මෙනෙහි කරනවා මහත් මතක් කරනවා රාහු දසා කාලසර්ප යෝග තියෙන අයට රාහු දසාව අගුණයි. කොහොම තිබුණා? සාමාන්‍යයෙන් රාහු එළියට එලි පැත්තට තිබ්බොත් හොඳයි. දැන් මෙතන රාහු කේතු මාරු වෙලා තිබුණා නම් යම් දුරකට ওই කාලසර්ප යෝගේ අඩුයි. හැබැයි කාලසර්ප යෝග තියෙන අයගේ ගොඩාක් කතාන්දරේ තමයි විවාහයෙන් ප්‍රශ්න. නීති ප්‍රශ්න. ඔය ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මෙතුමියගේ කේන්දරය අතිශය බලවත්. මේ කුජ 10 වෙනි දිග්බල වෙලා වෘචක යෝගෙන් ඉන්නේ. ඔහොම තිබුණා අපේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට. හරි? මේ ගුරු කටකේ උච්චයි. ඉතින් මේක ගුරු හංස යෝගේ ලග්නේ දිග්බලයි ඒකත්. හරි? සඳුත් කටකේ මේකේ. සඳු උසබේ. දැන් බලන්න ගුරු උච්ච කෙනෙක් කටකේ ඒ අධිපතිය තව උච්ච වෙලා ඉන්නේ 11 වෙනි. හරි ගුරු උච්චයි අධිපති උච්චයි. ගුරු අතිශය බලවත්. දැන් මෙතුමිය මට මතකයි කියපු ලොකු පොයින්ට් එකක් තමයි මේ ජීවිතේ ප්‍රශ්නත් එක්ක මේ මෑත කාලේ විශේෂයෙන් මෙතුමිය හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. ඉක්මන් විවාහයක් වෙච්ච කෙනෙක්. මේ රාහු මහදසාවක් කියන්නේ. රාහු දෙවැන්නේ. දෙවැන්න 11 වෙනි 7 වෙනි ග්‍රහයෝ ඉන්නවා නම් ඒ ග්‍රහය කසාදේ දෙනවා. මේ 7 වෙනි ආධිපති දෙකේ ශනි 7 වෙනි ආධිපතිය. 7 වෙනි ආධිපති දෙකේ ඉන්න එකත් ඉක්මන් කසාදයක්. 7 වෙනි ආධිපති දෙක 9 ඉන්න එක. හරි? ඊළඟට රාහු මහදසාවක් යනවා නම් කසාදේ ශනි 7 වෙනි දකින්න නැත්නම් අංක එක ඉක්මනට බඳිනවා. ඒතර මෙතුමිය මගෙන් අහපු කතාවක් තමයි ඇයි මං ඉක්මනට බැන්දේ කියලා දැන් ප්‍රශ්න කරනවා කියලා. මං ඔහොම මගෙන් අහපු ක්ලයන්ට්ලා මට හිතේ 3 දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටම ජීවිතේ ප්‍රශ්න ආපු අය. එක්කෙනෙක් හිටියා 27 කැනඩාවේ ගෑණියෙක් 27ක්ද කොහෙද වයස. එයා දරුවෙක් හදලා ඔක්කොම දැන් ප්‍රශ්න වෙලා. එයා අහනවා මගේ ඇයි අපරාධ 19 වෙනිද කොහෙද බැන්දේ යා. හරි අවුරුදු 10ක වැඩි කැප් එකක් තියෙන මිනිස්සු. මෙතුමියත් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි රාහු මහදසා ඇයි මං බැන්දේ? මොකද දැන් තියෙන ප්‍රශ්න එක. ඔය හැමෝටම මං එකක් කියන්න ඕනේ මිත්‍රවරුනි. ඕක ඕගලන්ට තීන්දුව කරන්න බෑ. ඕක තමයි ජ්‍යොතිෂයේ ස්වභාවය. දැන් ඕගොල්ලෝ දන්නවද කසාද බඳින්න බැරි උන් ඔය වයසේ ඉන්නවා කියලා? දැන් මං කී කේන්දරයක් දාලා දින කේන්දර මගෙන් කෝල් අහනවද 50 පැනපු ගේනු මිනිස්සු කසාදෙන් වෙන් වෙච්චුන් කසාද බඳින්න ඉන්නවා. මට මතකයි මේ අවුරුදු 60 පැනපු මිනිහෙකුත් හිටියා. මට තව කසාදයක් එනවද අහන්න. හරි? ඒතර ඔබතුමිය ඕන කෙනෙක් අහනවා අයි මං කසාද බැන්ද කලින්. ඒක එහෙම වෙන්නේ නැහැ. අංකයකට ඒක මම කියන්නේ. විවාහය කියන එකේ ගන්න බෑ. ඕවා තේරුම් ගන්න මං ගොඩක්
හරි කේතු මහදසාවක් ගියත් එහෙම අවුරුදු 20 ඉඳන් 30 35 වෙනකන් ඔය අවුරුදු 7 බොහෝ දුරට කසාද නැහැ. හරි කේතුර සම්බන්ධ දසාවක් යනවනම් ඒත් නැහැ. ඒතර කසාදේ ඩිනයි වෙච්ච අනන්ත කේන්දර තියෙනවා. 6 ග්‍රහයෝ ඉන්නවනේ 7 වෙනින් 12 වෙනි. ඒ 6 ග්‍රහය දෙන්නේ නැහැ කසාදී. ඕ වගේ කසාද නොබැන්ද ගොඩක් උන් කසාදේ කවද්ද වෙන්නේ කී ඉන්නවා. දැන් මෙතුමියට විවාහය වෙලා අහනවා ඇයි බැන්දේ? ඒක ඔයාට තීන්දුවකින් තොරයි. ඔබතුමියගේ මේකෙන් තොරයි. ඔබතුමියට ඔහොම මේ කසාද බඳින්නත් තිබුණා. ගුරු මහදසාවේ උපරිමට ජීවිතේ වින්දා. දැන් ගුරුගේ රාහු යනකොට කාල සර්ප යෝගේ ක්‍රියාත්මක වෙනවා. මේ ගුරුගෙනුත් රාහු ඉන්නේ මිත්‍රවරුනේ. ගුරුගෙන් රාහු නම් ගුරු බලවත් මේ කේන්දර ගුරු කටගේ. හැබැයි මට මතකයි කටක ලග්නේ දැන් රාහු ඉන්නේ 8. රාහු 8 රාහු දසාවක් යනවා. ඕකත් අගුණයි. රාහු 8 රාහු ඊට කලින් 9 ගියේ. ඒකත් එච්චර හොඳ නැහැ. රාහු 9ට ස්ථාන මාරු වීම වගේ දේවල් වෙනවා රාහු 9 යනකොට. දැන් ඉන්නේ රාහු 8. හරි ශනි අෂ්ටම ඒරාෂ්ටකයක් ගියා. හරි මේ ගුරුත් ඉන්නේ නරක විදිහකට. ශනිට සම්බන්ධ ශනි 8 යනවා. ඒතර අන්තිම අගුණ කාලයක් ගියේ. ඒරාෂ්ටකේ පළ දුන්නා. හරි ඉතින් මේ මෙතුමියට එහෙම හොඳ කාලයක් මේ ගිය අවුරුදු දෙකට ගියේ නැහැ. ඉතින් ඒ නිසා හරි කලකිරීමෙන් ඉන්නේ. ඇත්තටම උමන්දාවේ මහාන වෙන්න ඉන්න හිටියේ මට මතකයි. මහාන වෙන්න ඉන්නේ මේ. ඉතින් ඒකට මේ කේන්දරේ උපරිමට යෝග තියෙනවා. මේ ගුරු කටකේ උච්චයි. දැන් මම නෝටිස් කරපු දෙයක් තමයි ගුරු කටකේ ඉන්න අය මහාන යෝගයක් එකක්. ඔය ශනි සිකුරු දකින්න එකක්. තව එකක් ඊටත් වඩා මේ ගුරු කටකේ ඉන්න එක. ගොඩාක් අය මහාන පැත්තට බරයි. හරි පිම්බරයි. පිම්වන්තයි. ඔය මට මතකයි මලිවිගේ මහත්තයා ගුරු කටකේට එතුමා ගිය අවුරුද්දේ කොහෙද අවුරුදු මාසයක් විතර ගියා කොහෙද මහාන වෙන්න తాවකාලිකව. ඒ වගේ ගුරු කටකේ සඳු කටකේ ඉන්න අය හිතුණු වෙනවා. ගුරු කටකේ ඉන්න එක ධර්මය දේවල් ධර්මානුකූලව දකින්න ආසය. ඒක මහාන යෝගයක්. දැන් මම ඊළඟට ගේනවා හාමුදුරුවෝ කෙනෙක්. එතුමන් වහන්සේගෙත් ගුරු කටකේ. හරි එතුමන් වහන්සේගෙත් ගුරු කටකේ. එයාත් මගේ ක්ලයන්ට් කෙනෙක්. ඉතින් මම මේ අයගේ මේ කේන්දර කියන්නේ මිත්‍රවරුනේ ගුරු මාරුව නිසා. මෙතුමියටත් යම් කිසි සහනයක් දැනෙනවා. මේ ගුරු උච්චයි ගුරු මහදසාවක් කියන්නේ. රාහු පණිනකන් ඉතින් හොඳම වෙන එකක් නැහැ. මේ රාහු ඉතින් මේ වැඩේ තියෙන මේ කාල සර්ප යෝගී. කාල සර්ප යෝග ඉතින් ඕක රාහුගේ මට මතකයි විජේ කුමාරතුංග මැරුවෙත් ඔහොම කාලික. කේතු මහදසාවේ රාහු මහදසාවේ කේතු. තුමටත් පූර්ණ කාල සර්පයෝගේ කාර්ය සර්පයෝගයක් තියෙනවා. හරි. ඉතින් කාල සර්පයෝග තියෙනවා නම් තත්තේ ඔහොම තමයි. ඉතින් ඒකයි මේ මිත්‍රවරුනේ කාල සර්පයෝග තියෙනකොට රාහු දශාව අගුණයි. ඕක තමයි තීරිය පෙලක් කරලා ගුරු මහදසාවෙත් මෙහෙම වෙච්ච එක හරි පුදුමයි. හරි. පෙලක් කරලා මම හිතලා දෙනවා මහදසාව බලපාන්නේ නැද්ද කියලාත් වෙලාවකට. ඒවත් සිතුවිලි ඇවිල්ලා තියෙනවා මං Chase your thrills. Journey into the great unknown. Whoa. හොඳක් කරේ නෑ එතුමියට. දැන් යම් දුරකට හොඳක් වෙන්න ඕනේ මේ ගුරු කටකේ උච්ච වෙන්න නිසා. ඒතර සාමාන්‍යයෙන් පින්වන්ත කමක් එනවා මේ සහ තීන්දුව වෙනස් වෙනවා. දැන් තව දෙයක් කියන්න ඕනේ Tamanට හොඳක් වෙන එකක්. ගුරු දසා යන අය ගුරු කටකේ යනකොට මේ දැන් අර මෙහෙම හිතන්නකෝ. යුද්ධ කරපු අය මේ යුද්ධේ තේරුම්න්නේ නැහැ වගේ සිතුවිලි එනවා. ඒතර යුද්ධ කරන්නේ. ඒ වගේ. දැන් තරහ වෙච්ච අයට හිතෙන්න පුළුවන් අපරාධي තරහ වුණේ. අන්න එහෙම. ඒ කියන්නේ මේ කාලේ සම්පූර්ණ බ්‍රේන් වොෂ් එකක් වෙනවා. ගුරු බලවත් වෙනකොට ගුරුගේ මේ බලය නිසා ඔළුව හරි ධාර්මික වෙනවා. සමස්ත ජනයාට ওই ගුරුගේ බලපෑමක් එනවා. අර කවුද මගෙන් ඇහුවා මේ ගුරු 4 ඉන්නකොට ගුරු හංසයෝගේ එනවද උප්පත්තියෙන් නැත්තම්? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක හොඳ ප්‍රශ්නයක්. මටත් ආපු ප්‍රශ්නයක්. දැන් මට සසයෝගේ තියෙන මිනිහෙක් නේ. ඒතර ඒ කාලේ සසයෝගේ හැදුවා. ඒතර අපිටත් ওই ප්‍රශ්නේ මේ කොහෙවත් ඉන්න නිකන් ඉන්න ඕක එනවා. එහෙම හිතෙනවා.
ඒක මෙහෙමයි. ඒ කාලේ සසයෝගෙම නෙමෙයි. හැබැයි ඒ සෙනසුරුගේ ගතිය ඒ මොහොතේ මිනිසුන්ට ආවනේ. දැන් සෙනසුරු බලවත් මිනිහට ඔය දුප්පත් මනුස්සකම දුප්පත් මිනිසුන්ගේ දුක කියන එක හැමදාම දැනෙනවා. ඌ නලලේ කොටලා තමයි උපදින්නේ. සෙනසුරු 10 එහෙම හිටියොත් එහෙම ආසේ මුදුනේ සනි උපත්ති ඉන්නකොට බලවත් වෙලා. ඒතර ඌට ජීවිතේ මැරණකම් සාමාන්‍ය ශනි කුම්භේ වගේ මගේ වගේ ඉන්නවන කර්මය පුනර්භවයේ මිනිසුන්ගේ දුක හරි මනුස්සකම කියන එක නලලේ කොටන් උපදින්නේ. ඒ කියන්නේ මං ඉපදෙනකොට ආසේ මුදුනේ ශනි. ඒක භාව කේන්ද්‍රයේ කිව්වොත් මට මතකයි අංශක 90 මුදුනේ හිටියේ. අංශක බිඳුවේ මුදුනේ. ආසේ මුදුනේ. හරි. ඉතින් ඒ වගේ එහෙම දැන් ගුරු හංස යෝගේ තියෙන මිනිසුන්ගේ හිත කොහොමත් ඔහොමයි. හරි පින්වන්තයි. ධාර්මිකයි. හරි. හැබැයි ඔය දැන් ගුරු කටගේ යන කාලෙක මේ ලෝකෙ මිනිසුන්ටත් ඔය වගේ සිතුවිලි එනවා. ඒක මේ සම්පූර්ණයෙන් අර එෆෙක්ට් එක නෙමෙයි. නමුත් දැන් යුද්ධ නවත්තන්නේ එහෙමනේ. යුද්ධයක් නවතින්න සියලු දෙනා එහෙම හිතෙන්න දෙපේ. හිතන් දෙපේ. දැන් ශනි මකර යනකොට එක පාර අර ගෝඨාභය පෙරලන්න නිකන් හරිම මේ අපි කියන්නේ මේ යුද්ධයක් කරලා තේන ශනි මකර කුම්බේ එතන වක්‍ර වෙලා එතන සංසිද්ධිය වෙනකොට ඒ කාලේ මිනිස්සුන්ගේ සිත් තුළ එහෙම දෙයක් වෙනවනේ. තේරෙනවද? මේ මකර ඉෆෙක්ට් එක තමයි ඒ සිද්ධිය. ගිනි මේවා කල්ලා කොහොම හරි මේ ආණ්ඩුව පෙරලනවා වගේ සිතුවිලි එන්නේ අන්න එහෙම. ඒතර ඒකුන්ට හැමදාම ඕක නැහැ. ඒ මොහොතේ ඒක එනවා. අන්න එහෙම. ඒකනේ අපි කියන්නේ ශනි නීචුනාම මිනිස්සු පෙලක් කරලා මෝඩ වෙනවනේ. මෝඩ වෙනවා. ඔය කියන මේ ඔය මිනිස්සුම වෙනස් වෙනවා. ආන්න එහෙම අපි තේරෙන මේ අන්න එහෙම ගුරු බලවත් වෙනකොටත් එහෙම ඔළුව එනවා මිනිසුන්ට. එතකොට වෙන පක්ෂයකට හිත යනවා. හරි ඔන්න ඔහම ඕවගේ ලෝකායතන ජ්‍යෝතිෂ කියලා ඕවනේ බලන්නේ. ගුරු මාරු වෙනකොට මෙහෙමයි මේ ආණ්ඩුව ජය ගත්ත ඔන්න ඔහම. ඒ වගේ අන්න එහෙම සමස්තයකගේ ඉරණම පෙලක් කියලාට අර කනුව වෙනස් වෙනවා. ඉතින් ඒක ගෝචරයෙන් ඌ රජ වෙන්නේ නැහැ. හැබැයි දසාවක් යනවා නම් ඌ රජ වෙන්නත් ඉඩ තියෙනවා. දසාවක් ගුරු උපත්යෙන් බලවත් වෙන ගුරු හංස යෝගෙම ඕනේ නැහැ. පෙලක් උණ්ඩ ගජකීසරි යෝගෙ තියෙනවා. හරි. ගුරුගේ බලය ගුරු බලවත් නම් ගුරු දසා යනවා නම් අතිශය සුබයි. ඔන්න ඔහම තමයි අපි හරි ලග්නාදී යෝග චන්ද්‍රාදී යෝග තියෙනවනේ. ඒත් ගුරුගෙන් නේ උදා වෙන්නේ. එහෙම අපි ගුරුගේ බලය බලන්න ඕනේ. ඒතර ඒ ගුරු සාමාන්‍ය හොඳ සුබ තැනක ඉන්නවා නම් ගොඩාක් දුරට සුබ බල දෙනවා. ඕකයි සිද්ධිය. ඉතින් මෙතුමියට ඒකයි මේ කුජත් බලවත් කෙනෙක් මෙයා. කුජ 10 වෙන්නේ හරි. ඒකයි සමන්තබද්ධ හාමුදුරුවෝ වගේ සාමාන්‍ය මේ කේන්දරේ කුජත් 10 දික් බලයි රුචක යෝගෙන් ඉන්නේ. ගුරු ලග්නේ ගුරු හංස යෝගී. සඳුත් බලවත් හඳුත් උෂභේ හරි. දැන් මෙහෙම අයට තමයි මෙඩිටේෂන්. හිත මේ කම්පිත නොවී මෙඩිටේෂන් පැත්තට පවා බරයි. ඉතින් ඒකයි මේ කුජසිකුරු යෝගේ නම් මේ මහාන පැත්තට සුබ නැහැ. නමුත් ඉතින් මේ මෙහෙම අයගේ සිතයි මේ බුද්ධියයි තියෙනවා නම් ඒවා යටපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම මේ ඒකයි මෙතුමියට එහෙම මහාන පැත්තටත් යන්න බොහෝ දුරට ඉන්නේ. මොකද ඊළඟට ශනි මහදසාව ලබන්න. ශනි යනකොට ජීවිතේ පරිවර්තනයක් වෙනවා 100%ක්. ශනිත් මේකේ සුබ නැහැ. මේ සතුරු වෙලා ඉන්නේ. දෙවන්නේ සතුරුයි. ඉතින් ශනි මහදසාවේ ලෞකික සැපට වඩා ලෝකෝත්තර පැත්තට තමයි බර. ඒකයි මම මෙතුමියටත් කිව්වේ මහාන පැත්තට මෙතුමිය බොහෝ දුරට යොමු වෙයි කියලා. හරි ශනි වර්ගෝත්තමයි ඒ උනාට. ශනි වර්ගෝත්තමයි නමුත් ශනි සතුරු ග්‍රහය ශනි මේ සතුරු වෙලා ඉන්නකොට ශනි සාමාන්‍යයෙන් ජීවිතේ අර මහල්ලෙක් තමයි නිරූපණය. ශනි මහදසාවක් කරන ජීවිතේ පරිවර්තනයක් වෙනවා. එක්ක ලෙඩක් හැදෙනවා. එක්ක මහාන වෙනවා මොන හරි. ජීවිතේ එපා කරවනවා පෙලක් කියලාට. ඉතින් ඒ නිසා එහෙම මට හිතෙනවා නිකන් අර එහෙම ඒකට අඩිතාලමද මේ ප්‍රශ්නයක් දීලා ප්‍රශ්න දීලා මේ දුන්නේ කියලා. එහෙම තමයි මම වගේ නම් ඔක නිර්වචනය උනේ.
මෙතුමියගේ ජීවිතේ. ඒක අවුරුදු 48 ඉඳන් 67 වෙනකම්ම මේ ශනි මහදසාවක් යනවා. ඉතින් ඒකයි මෙතුමියට මේ සමන්තබද්ධ හාමුදුරගේ ධර්මයේ තේරෙනවා. ඒක තේරුම් ගන්නත් යන්න ඒකයි මම ඒකත් නෝටිස් කරා ඔය ගුරු බලවත් අය තමයි ඕවා තේරුම් ගන්න පිළක් කියලා. සමන්තබද්ධ හාමුදුරුවෝ වැටෙහින්නේ. අනිත් උන්ට වැටෙහින්නේ නැහැ. එන්නන්න බෑ. ගොඩාක් අයගේ ගුරු බලවත්. දැන් මලවිගේ මහත්තයත් සමන්තබද්ධ හාමුදුරුවන්ට කැමති කෙනෙක්. සමන්තබද්ධ හාමුදුරුවන්ගේ ධර්මයේ වැටෙන්නේ ගුරු බලවත් අයට. ඒකත් මම කියන්න ඕනේ. සඳුත් මේකේ වර්ගෝත්තමයි. නවංශකෙත් සඳු උසපිනේ. ඒකයි හරි හිත දියුණු කෙනෙක්. හිත හරිම දියුණු කෙනෙක්. ඔය සඳු නීචකම ඒකත් අර කේමන් කුලසිරි කියන වගේ තමයි. ලෞකික පැත්තට හොඳයි. දැන් ට්‍රම්ප් වගේ මිනිහෙක්ට සඳු නීච වෙන්න ඕනේ. යුද්ධ නවත්තන්න රජ වෙන්න ඒකට දරුණු හිතක් හරි ඍජු මුරණ්ඩු හිතක් තියෙන්න ඕනේ. නැත්තම් සැලෙන්න බෑ. රජ වෙලා ට්‍රම්ප් වගේ මිනිහෙක්ට වැනෙන්න බෑ. අඳු නීච කියන්නේ හිත තදයි. මොකා මොනා කිව්වත් ඌට වදින්නේ හිතෙන් තදයි. හිතෙන් තදයි. දැන් ජනාධි ප්‍රභාකරන්ගේ හිත තදයි. ඌ ඇවිල්ලා යුද්ධ කරන්නේ නැහැ. හැබැයි ඌගේ මනස වැටෙන්නේ නැහැ. අඳු නීචයි කියන්නේ අන්න එහෙම. හරි හිත තද මිනිහ. සඳු උච්චයි කියන්නේ ධර්මයේ පැත්තට නැඹුරු යෝගයක්. සඳු නීච මිනිසුන්ට ධර්මය වැටහෙන්නේ නැහැ. ධර්මයේ පැත්තට කැමතිත් නැහැ. තේරෙනවද මං කියන එක? හඳු උච්චකම බණ භාවනා කරන්න හිතේ තියෙන හරි නිවිලා ඉන්නේ. තේරෙනවද? නිවෙන්නේ නැතුව කොහොමද බණ අහන්නේ? අංක එක නිවෙන්න ඕනේ. මේ හරි ජීවිතේ හරි මේ කාරුණිකයි, සුන්දරයි. නිවිලා අර ඇල් වතුරට නිවන භාවයට ගන්නේ හරි මේ සිත කියන එක ප්‍රභාස්වරයි. ඒක තමයි සඳු බලවත්කම. ඒක එහෙම කෙනෙක්ට තමයි මහානකම උරුම. මහාන වෙන්න සුදුසුම යෝගී. හඳු බලවත් වෙන්න ඕනේ. ඉතින් මේ ඒකයි දීර්ඝ කාලයක් භාවනාවේ යොමු වෙන්න පුළුවන්. සඳු බලවත් අය. ඉතින් ඔන්නෝම එක එකාට ට්‍රේඩ්ස් වෙනස්. එක එක තැන්වල ඒක අපි තේරුම් ගන්න ඕනේ මොන පැත්තටද සුදුසු කියලා. ඒකත් මං කියන්න ඕනේ. මෙතුමිය මහාන වුණත් මෙතුමිය ලොකු තැනකට යනවා මගේ නම් මතය. ලොකු කියන්නේ මේ කේන්දරේ බලය අනුව ගුරුත් බලවත්, කුජ බලවත්, 10 අධිපති බලවත්, ලග්නාධිපති බලවත්. ඉතින් හරි මේ පෞරුෂත්වයක් තියෙන රැකියාවක හෝ ඒ මහානකම කියලා අපි හිතමුකෝ. ඒකේ හිණි පැත්තකට යන යෝගයක්. යෝග තියෙනවා. ප්‍රසිද්ධ වෙන යෝග. ඉතින් ඒ නිසා මෙතුමිය ලොකු තැනකට යයි කියලායි මගේ නම් මතේ. තව අර මං මේ හාමුදුරුවෝ කෙනෙක්ගේ කරා මිත්‍ර වුණේ මේ විමුක්ති රතන හිමි කියලා බිබිලේ